දෑබර යාළුවනේ මං අද ඇවිල්ලා ඉන්නේ මාතර වේරගම්පිට මගේ පිටිපස්සෙන් ඉතාලම පැරණි ගයක් පේනවා. ඔබ දන්නවද මේ ගෙදර කාගේද? මොකද්ද මේ ස්ථානයට කියන්නේ කියලා? මේ තමයි මාතර රුහුණු ප්‍රදේශයේ හිටපු ප්‍රසිද්ධ කවියෙක් වන ගජමන් නෝනාගේ නිවස. එතකොට ගජමන් නෝනාගේ මුල් ආරම්භය වෙන්නේ කොල්ලුපිටියේ. කොහොමද මේ මාතරට ආවේ? මාතරට එන්නේ තමන්ගේ පියාට තමන්ගේ රැකියා ස්ථානයේ ස්ථාන මාරුවීමක් ලැබෙනවා. තමන්ගේ පියාගේ රැකියාව උනේ තෝම්බුව බාර නිලධාරී. ඒ තෝම්බුව බාර කියලා කියන්නේ මොකද්ද? ඇත්තටම අලි බලා ගන්නා වූ තැනැත්තාට තමයි තෝම්බුව බාර නිලධාරී කියලා කියන්නේ. එතකොට මේ තෝම්බුව බාර ඉන්න මේ නිලධාරී තුමත් එක්ක මේ ගජමන් නෝනට අවුරුදු 14යි වෙන්නේ. එතුමියත් එනවා ඒ කුඩා දැරිවිය මේ නිවසේ පදිංචියට. එතකොට මේ නිවස ඉතාම සුන්දර නිවසක්, ඉතා පැරණි නිවසක්. එතකොට මේ ස්ථානයේ ඉඳලා මේ ආසන්නයේ තියෙනවා වේරගම්පිට පන්සල. ඒ පන්සලේ තමයි කරතොට ස්වාමින් වහන්සේ ඉන්නේ. ඒ ස්වාමින් වහන්සේගෙන් වැඩිදුර අධ්‍යාපනය ලබනවා මෙම කුඩා කාලේම හඳුනාගත්ත ගජමන් නෝන කියලා කියන්නේ ඉතාම විශේෂ හැකියාවන් තියෙන දරුවෙක් කියලා. ඒ අනුව කරතොට ස්වාමින් වහන්සේගෙන් ශිල්ප සතර හදාරනවා. වැඩිවියටපත් වෙනකොට විවාහයක් කරලා දෙනවා. ඒ විවාහයෙන් දරුවෝ දෙදෙනෙක් මේ ගජමන් නෝනට ලැබෙනවා. ඒ දරුවා දෙදෙනාම ඉතාම අනපේක්ෂිත ලෙස තමන්ගේ ස්වාමියාත් සමගම ජීවිතක්ෂයටපත් වෙනවා. ඉතින් ගජමන් නෝනා අවුරුදු 58 දී මේ ශෝකේ දරා ගන්න බැරිව මෙම නිවසේදී තමයි සිවිදිවි හානි කරගත්තේ. සමහර කලාවට කියන බෙල්ල වැළදාගත්ත කියලා. සමහරත් පොත්පත්වල සඳහන් වෙන්නේ තමන්ගේම බඩ තමන් විසින්ම කපාගෙන මෙම නිවසේදීම මිය ගියා කියලා. ඉතින් යම් හේතුන් මත මේ නිවස වීඩියෝ ගත කරන්න දෙන්නේ නැහැ. නමුත් ඔබට පුළුවන් ලංකාවාසී සියලු දෙනාට මම ඉල්ලා සිටිනවා මාතර ආවොත් මාතරේ ඉඳලා කිලෝමීටර් 3ක් වගේ දුරින් තමයි වේරගම්පිට කියන ග්‍රාමයේ තියෙන්නේ. ඉතින් මේ වේරගම්පිටට ඇවිල්ලා මේ ගජමන් නෝනගේ නිවස බලන්න. මේක ඇතුලේ ඉතාමත් එතුමිය විසින් පරිහරණය කරන ලද උපකරණ ඒ විතරක් නෙවෙයි එතුමිය විසින් ලියපු පුස්කොළ පොත්වල සඳහන් කවි පත්තර ඒ වගේම යම් යම් වටිනා කියන දේවල් ඔබට දැක බලා ගන්න පුළුවන්. ඉතින් මෙවැනි වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙන්නම්. ලංකාවේ මතු පරම්පරාව වෙනුවෙන් මෙම වීඩියෝ එක අපි කරන්නේ ඔබ ඇවිත් මෙය දැක බලා ගන්නයි කියලා පණිවිඩය අපි ලබා දෙනවා.